ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් තමයි මම ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ වීඩියෝ එක කතා කරන්නේ අපේ මේ ළඟදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙච්ච නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් අපි යන් වීඩියෝ එකට. මුලින්ම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ගොඩාක් වැදගත් වෙන informations ඔයාලට මේ හරහා ලැබෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක හිටිය ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඉතින් අපි මේ වීඩියෝ එකට ගියොත් ඉතින් ඇත්තටම A level කියන්නේ අපේ ජීවිතේ ලොකු කඩයිමක්. ඉතින් මේ කඩයිම සමත් වෙනවා අසමත් වෙනවා. ඉතින් එක එක විදිහට මේකට මුණ දෙන ළමයි ඉන්නවා. ඉතින් මේ හැමෝටම මම විශ් කරනවා ඔයාලා සාර්ථකව වපුරපු දෙයක් තමයි ඔයාලට අද අස්වැන්නක් විදිහට ප්‍රතිඵලයක් විදිහට ඔයාලට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ හැමෝටම මම විශ් කරනවා ගොඩක් සතුටුයි හොඳ ප්‍රතිඵල ඇති අය ඇති නැත්නම් තමන් බලාපොරොත්තු නොවෙච්ච ප්‍රතිඵල ඇති අය ගත්ත අය ඇති. ඉතින් මේ හැමෝටම මම සුබ පතනවා. ඉතින් කොහොම වුණත් අපි මේ දෙකම දරා ගන්න ඕනේ. ඉතින් අපේ වීඩියෝ එක ගැන කතා කරොත් අද අපි කතා කරන්නේ කොහොමද අපිට හරියන ඔප්ෂන් එකක් තෝරගන්නේ කියලා, හරි පාත්වය එකක් තෝරගන්නේ කියන මේ A levels වලට පස්සේ. ඉතින් මේ පාත්වය එකක් තෝරගන්න එකේදී අපි හිතන්න ඕන පැති කීපයක් තියෙනවා. ඉතින් මොනවද අපිට මේ තියෙන ඔප්ෂන්ස් කියලා කතා කරොත් අතන මම නෝට් ඩවුන් කරගත්තා. මොකද නැත්තම් ඒ කියන්නේ මට පොයින්ට්ස් මිස් වෙන්න පුළුවන්. ඒක නිසා. ඉතින් A levels ඉවර වෙච්ච කෙනෙක්ට ඉතින් කියන්න පුළුවන් ඕන්න දැන් රිසර්ච් ආපු ගමන් අපි දන්නවා අපි යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙයිද නැද්ද කියන එක. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට. ඉතින් මම මුලින්ම කියන්න ඕන ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වල තියෙන ස්ටෑන්ඩඩ් එක තාම මම අත්දැකලා නැහැ වෙන කිසිම යුනිවර්සිටි එකකින්. ඉතින් ඇත්තටම රෙස්පෙක්ට් කරනවා මේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය ඒ විදිහටම තියන්නේයි. අපේ ලෙක්චරර්ස්ලා භාවිතා කරන මැටීරියල්ස් මෙතඩ්ස් ඒවා ග්‍රේට්. ඉතින් ඒ නිසා ඔයාලට හොඳ යුනිවර්සිටි එකකට යන්න ලක් එක ලැබිලා තියෙනවා නම් ඇත්තටම හොඳයි. ගොඩක් සතුටුයි. මම හදවතින්ම විශ් කරනවා. ඉතින් යන්නේ අත්දැකීම ගන්න. ඉතින් ඊළඟට තව කෙනෙක්ට ඔප්ෂන් එකක් තියෙන්න පුළුවන්. නෑ මම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙලා නැහැ. මම යන්නේ එතකොට මම ජොබ් එකක් කරනවා. මම සෙකන්ඩ් ෂයි කරන්නේ. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මම සෙකන්ඩ් ෂයි කරනවා. තව කෙනෙක් නෑ මම බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ විදිහට හිතෙන්න පුළුවන්. තව කෙනෙක්ට නෑ මම ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා. නැත්නම් මම ඩිප්ලෝමා එකක් කරනවා. සර්ටිෆිකේට් කෝස් එකක් කරනවා. මේ වගේ ඔප්ෂන් උත් තියෙන්න පුළුවන්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මම ෆොරින් කන්ට්‍රි එකක ඔයාගේ බැචලර් එක හරි ඩිප්ලෝමා එක හරි ෆවුන්ඩේෂන් එක හරි ෆලෝ කරනවා කියලා. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන්ස් වලදී මම ඔයාලට අද කතා කරන්නේ කොහොමද බෙස්ට් ඔප්ෂන් එක තෝරගන්නේ කියලා. ඉතින් මේක කවුරුත් කිව්වටවත් කවුරුත් පෝස්ට් කරාටවත් ගන්න හොඳ තීරණයක් නෙමෙයි. ඉතින් ඔයා විභාගයේ සමත් වුණා හෝ අසමත් වුණා එතනින් ඔයාගේ ජීවිතේ තීරණය වෙන්නේ නැහැ. මේක එක්තරා කඩේමක් විතරයි. එක්තරා ටර්නින් පොයින්ට් එකක් විතරයි. මෙතනදී ඔයා ගන්න තීරණය තමයි ඔයාව වෙනස් කරන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මොනවාද අපි තීරණයක් ගත්තේ එළවෙ ඉවර වෙලා අපි මොකක් හරි දෙයකට මොකක් හරි ඔප්ෂන් එකකට යනකොට මොනවද අපි හිතන්න ඕන පැති කියන එක. ඔව්. ඉතින් ඇත්තටම අපි මොකක් හරි කෝස් එකක් සිලෙක්ට් කරගන්නකොට කෝස් එකක් හෝ මොකක් හරි මාර්ගයක් තෝරගන්නකොට අපි හිතන්න අපේ ඉන්ට්‍රස්ට් එක කොහොමද? අපේ කැමැත්ත, අපේ ආසාව මොකේද තියෙන්නේ? අපේ උද්‍යෝගයේ තියෙන්නේ මොකේද? අපි ආසාවෙන් කරන්න කැමති මොකක්ද කියලා. අපේ ඉන්ට්‍රස්ට් එක හෝ අපේ පැෂන් එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ වගේ රටක ගත්තාම අපේ ඉන්ට්‍රස්ට් එක අනුව අපිට ජොබ් එකක් කරන්න, අපේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව ජොබ් එකක් කරන්න හම්බෙන ඉඩකඩ ටිකක් සීමිතයි. ඉතින් ඒ අපිට තියෙන ලිමිටඩ් රිසෝසස් හින්දා අපිට තියෙන සම්පත් හරිම සීමිතයි ලංකාවේ. ඉතින් මේ දේවල් හින්දා අපිට අහු වෙන දෙයකට නැත්නම් අපිට හම්බෙන ජොබ් එකක් කරන්න, හම්බෙන කෝස් එකක් කරන්න එහෙම වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපිට පුළුවන් නම් අපේ කැමැත්ත අනුව දෙයක් කරන්න. ඉතින් ඇත්තටම ඒක අපිට ගොඩාක් දුර අපි වෙක්කන් යනවා. මොකද අපි ඒ දෙයට කැමතියි. අපි හැමතිස්සෙම මොටිවේට් වෙන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න හෝ අලුත් නෑ මේක අත්දැකලා බලනවා මේක. ඉතින් අපි ගාව තියෙනවා කුතුහලයක් ඒ කියන්නේ. ඉතින් මේක ඇත්තටම වැදගත් සාධකයක්. ඉතින් ඊළඟට අපි කතා කරොත් අපිට හම්බෙලා තියෙන රිසල්ට් එක ගැන අපි ගොඩක් හිතන්න ඕන. ඉතින් මේ රිසල්ට් එකෙන් මට මොනවද කරන්න පුළුවන් කියන අවස්ථා මොනවද කියලා හොයලා බලන්න ඕන. ඉතින් ඊළඟ දේ තමයි career opportunities. ඔයාට අනාගතේ ඔයා කවුරු වෙන්නද? ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න නම් ඔයා ඊට අදාළ පාත්වය එක හදා ගන්න ඕනේ. ඔයා බිස්නස්මන් කෙනෙක් වෙන්න නම් ඔයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕන අදාළ පාත්වය එක හදා ගන්න. ඔයාට කම්පැනි එකක ඕන කෙනෙක් වෙන්න නම් ඉතින් ඊට අදාළ
පාත්වේ එක ඔයා හදා ගන්නවා. නැත්නම් ඔයාට ඕනේ වෙනත් ප්‍රොෆෙෂනල් පැත්තෙන් ඉස්සරහට යන්න නම් ඊට අදාළ පාත්වේ එක ඔයා හදා ගන්න ඕනේ. ඉතින් ඊළඟ දේ තමයි ෆයිනෑන්ෂියල් පැත්ත. ඉතින් ෆයිනෑන්ෂියල් ස්ටේටස් මොනවද කියන එක. ඉතින් ඔයා කරන්න යන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ඉතින් ඔයා බිස්නස් එකක් කරන්න නම් ඔයාට මූලික ප්‍රාග්ධනය යොදවන්න ඔයාට මුදල් තියෙන්න ඕනේ. ඉතින් ඔයා එතකොට ඔයා වෙන මොකක් හරි ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඉගෙන ගන්නවා නම් ඒකට අදාළ සල්ලි තියෙන්න ඕනේ. ඉතින් කොච්චර ප්‍රමාණයක් යුනිවර්සිටි එකකට සිලෙක්ට් වුණාත් අනේ මට දුර ගිහිල්ලා අපි නවතින්න ඕන, හොස්ටල් ෆී ගෙවන්න ඕන, මට එහෙම වියදම් කරන්න කැපැසිටි එකක් නැහැ. ඉතින් මේ වගේ පැති තියෙන්න පුළුවන්. ඉතින් එතනදී ඔයා ඒව කවර් වෙන විදිහට ඒකට අදාළ මාර්ගයක් ඉතින් ඒ වගේ හදාගන්න එක තමයි හොඳම දේ ඔයාට. ඉතින් ඊළඟ දේ තමයි යන කාල සීමාව, ඩියුරේෂන් එක කොච්චරද කියලා. ඉතින් මේ දේ කරන්න මට කොච්චර කාල සීමාවක් යනවද කියන එක. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙන දෙයක්. ඊළඟට තමයි ඔයාට තියෙන එන්වයරන්මන්ට් එක. මේකදී ගොඩක්ම මම ફોකස් කරන්නේ ඔයා ස්ටඩි එන්වයරන්මන්ට් එක ගැන. ඉතින් ඔයා ස්ටඩි කරන්න යනවා නම් මොන රටකට ස්ටඩි කරන්න යනවා නම් තියෙන ක්ලයිමේට් එක කොහොමද? එතකොට යාළගේ තියෙන කල්චර්ස් කොහොමද? ඉතින් යාළගේ ඒ කියන්නේ මොන එත්නිසිටිස් ඉන්නේ, යාළගේ කල්චර් එක කොහොමද හැදිලා තියෙන්නේ? ඉතින් මොන මීඩියම් එකෙන්ද යාලා මේ ස්ටුඩන්ට්ස්ලට උගන්වන්නේ, සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. ඉතින් මේ දේවල් ගැන ફોකස් කරනවා. මේවා තමයි ප්‍රධාන ක්‍රයිටීරියාස් අපි මොකක් හරි ඔප්ෂන් එකකට යනකොට A levels ඉවර වෙලා. ඉතින් අනිවාර්යෙන් ඔයත් අතරමං වෙලා ඉන්න කෙනෙක් නම් මොකද්ද මං කරන්න කියලා. ඉතින් මේ දේවල් ගැන හිතන්න, මේ පිළිබඳ ඇනලිසිස් එකක් කරන්න. එතකොට ඔයාලට හරි තීරණයකට එන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් මං ඊළඟට කතා කරන්නේ ඉතින් ඔයා වෙන රටකට ස්ටඩි කරන්න යන්න හිතන් ඉන්නවා නම් මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ කියන එක ගැන. ඉතින් මුලින්ම හිතන්න ඕන ඔයාගේ බජට් එක. බජට් එක සහ ඔයා තෝරගන්න යුනිවර්සිටි එක සහ කෝස් එක. ඉතින් ඔයාට ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නම් ඉෂුව එකක් නෑ. ඔයාට කැමති හොඳ টොප් රෑන්කින් යුනිවර්සිටි එකක ඔයාගේ කැමැත්ත අනුව හොඳ යුනිවර්සිටි එකක් තෝරගන්න පුළුවන්. නමුත් ඔයා ලිමිටඩ් බජට් එකක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒ බජට් එකට අනුව යුනිවර්සිටි එකක් තෝරගන්න ඕනේ. මෙතනදී ඔයා කරන ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වැදගත්. දැන් අපි සමහර අපිට හම් වෙනවා අපේ යාළුවෝ එයාගේ බැචලර් එක වෙන එකක් බිස්නස් ස්ටඩීස්. එයාගේ මාස්ටර් එක තව වෙන ඒරියා එකකින්. ඊට පස්සේ PhD කරන්න යන තව එකකින්. එතකොට එයාගේ ක්වොලිෆිකේෂන් එකට මැච් වෙන්නේ නැහැ. ඒකට ඔයා ඇකඩමික් පැත්තට යනවා නම් ඉතින් ඇත්තටම ඒක ඔයාට වර්ත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට වැඩක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී හරි උපදෙස් ගන්න, දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න මොනවද මම කරන්න ඕන? මගේ ටාගට් එක තියෙන්නේ මෙතන. මම ඉගෙන ගන්න ටීචර් කෙනෙක් වෙන්න. එතකොට මම මොනවද ෆලෝ කරන්න ඕන? ඉතින් ඒ වගේ දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න අනිවාර්යයෙන්ම ඉතින් Google කරන්න පුළුවන්, ඔයාටම සර්ච් කරන්න පුළුවන්. ඉතින් දැන් ටෙක්නොලොජි එක දියුණුයි. නිකන් ඉන්න එපා. AI තියෙනවා. ඉතින් ඔයාට හෙල්ප් එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් අනිවාර්යයෙන්ම කෝස් එක බලන්න, ස්ටඩි කරන යුනිවර්සිටි එක බලන්න, ඔයාට වියදම් කරන්න පුළුවන් සල්ලි ප්‍රමාණය බලන්න. ඊට පස්සේ යන රටේ ලිවින් කොස්ට් එක බලන්න. ඉතින් කොහොමද සිකියුරිටි එක, accommodations කොහොමද? ඉතින් මේ හැම පැත්තක්ම බලලා යන්න. එතකොට ඔයා රෙඩි. ඕන දෙයකට රෙඩි. අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රශ්නේ නමුත් ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මම දන්නේ මම අත්දැකපු මගේ ස්ටඩි පාත්වේ එකත් එක්ක බලද්දී මම දන්න රට තමයි මැලේසියා. මම ස්ටඩි කරේ මගේ මාස්ටර් එක මම කම්ප්ලීට් කරේ මැලේසියා. මගේ PhD එක මම දැන් කරා යන්නේ මැලේසියා. මම දැන් ජීවත් වෙන්නේ මැලේසියා. මගේ ජොබ් එක කරන්නේ මම මැලේසියා. ඉතින් මේ තියෙන අත්දැකීමොත් එක්ක මේ වෙනකන් අපි ඔයාලට ලබා දීපු සර්විසස් උත් එක්ක මම කියන්නේ ඔයා එන්න කලින් තීරණය කරන්න කවුරු මොනවා කිව්වත් ඔයාට ගැලපෙන කෝස් එක මොකද්ද? ඔයාට ඒ රටට ගිහිල්ලා කොහොමද ඔයා ජීවත් වෙන්නේ? ඒ රටේ ලිවින් කොස්ට් එක කොහොමද? accommodations ඒ හැමදේම ඔයා තීරණය කරන්න. අනිත් දේ තමයි මැලේසියා ගැන කතා කරොත් ඔයා මුලින්ම කෝස් එකකට ඇප්ලයි කරලා ඔයා මෙහෙට එනවා නම් ඔයා මුදල් ගනුදෙනු ගැන හොඳට සැලකිලිමත් වෙන්න. කිසිම විදියකින් මැලේසියා එනකොට ඔයා යුනිවර්සිටි එකක් කන්ටැක්ට් කරගත්තා නම් ඒජන්ට් කෙනෙක් through හරි ඒජන්සියක් through හරි කවුන්සලර් කෙනෙක් හරි යුනිවර්සිටි රිප්‍රසන්ටේටිව් කෙනෙක් හරි අනිවාර්යයෙන්ම ඔයා පේමන්ට් කරන එක ගැන ගොඩක් හිතන්න. කිසිම විදියකින් පේමන්ට් කරන්න යන්න එපා අතරමැදි කෙනෙක්. කෙලින්ම ඩිරෙක්ට් යුනිවර්සිටි එකට පේමන්ට් කරන්න. මොකද ඒ වගේ ප්‍රශ්න අපි ගොඩාක් අත්දකිනවා අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න හින්දා. ඉතින් ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් ඔයාට මෙහින් ඔෆර් ලෙටර් එකක් ආවත් ඔෆර් ලෙටර් එක ක්‍රොස් චෙක් කරගන්න යුනිවර්සිටි එකත් එක්ක මේක ඒ කියන්නේ හරි වැලිඩ් ඔෆර් ලෙටර් එකක්ද කියන එක.
ඉතින් පේමන්ට් කරද්දී නිතරම යුනිවර්සිටි එක කන්ටැක්ට් කරගන්න ඩිරෙක්ට් පේමන්ට් කරන්න. ඉතින් මේවා තමයි අපි පහුගිය වීඩියෝ වලින් මේ ගැන කතා කරලා තිනවා මැලේසියා ස්ටුඩන්ට් වීසා ගැන. ඉතින් ඉස්සරහට අපි වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තමයි මැලේසියා ස්ටඩි කරන්න ඉන්න හිතන් ඉන්න කෙනෙක්. ඉතින් එතරම්දී අපි ඔයාලට අනිවාර්යයෙන්ම A to Z ඔයාලට අවශ්‍ය වෙන සියලුම සර්විස් එක අපි දෙන්න ලෑස්ති. ඉතින් අනිවාර්යයෙන්ම එහෙම ගයිඩන්ස් ඕන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ WhatsApp නම්බර් එක දෙනවා. අපේ ටීම් එකේ ඉන්නවා. ඉතින් එයාලා සම්බන්ධ කරගන්නි ඔයාලා. ඉතින් ඊට අමතරව මම තවත් දෙයක් කියන්න කැමතියි. ලංකාවේ ගොඩක් ෆ්‍රී කෝසස් දෙන ආයතන ඉන්නවා. එතකොට ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් ගොඩක් ෆ්‍රී කෝසස් ඔෆර් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ගැනත් හොයලා බලන්න. මොකද හැමෝම ෆයිනෑන්ෂියලි ස්ටේබල් නැහැ වෙන කන්ට්‍රැක්ට් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න නැත්නම් ලංකාවේ තියෙන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකකින් ඉගෙන ගන්න ගොඩක් අය කේපබල් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ගොඩක් කෝසස් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න කොහොමද ලංකාවේ මුදල් ගෙවන්න නැතුව යුනිවර්සිටි සිලෙක්ට් වෙච්ච නැති කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා මොනවද කියන එක ගැන. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම අපි වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් වෙබ්සයිට් වලට යන්න, හොයලා බලන්න, Google කරන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඒ ගැන අයිඩියා එකක් ගන්න. ඉතින් ඊළඟට කතා කරොත් අපි ඔයාලා මොන රටකට ගියත් ස්ටඩි කරන්න මැලේසියාවත් වෙන යුරෝපියන් කන්ට්‍රි එකට ගියත් අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එක මොකද්ද ඔයා ෆලෝ කරන කෝස් එක මොකද්ද ඔයාගේ ගෝල් එක මොකද්ද ඔයා කවුරු වෙන්නද යන්නේ නැත්නම් ඔයාට එහෙම සමහර කෙනෙක් කියනවා නෑ මට ඕනේ ඒ රටට ගිහිල්ලා ඉන්න විතරයි මොකක් හරි කෝස් එකක් කරන්න. එහෙම අයිඩියා එකකින් එන අයත් ඉන්නවා. ඉතින් එතකොට ඒකට ගැලපෙන විදිහේ දෙයක් තෝරගන්න. ඉතින් මොන දේ වුණත් මම ඔයාලට කියන්නේ කවුරුත් පෝස්ට් කරාටවත් කවුරුත් කිව්වටවත් කිසිම තීරණයක් ගන්න එපා. සෙල්ෆ් ස්ටඩි එකක් කරන්න. ඔයාටම පුළුවන් Google කරන්න, AI use කරන්න, ටෙක්නොලොජි එක මාර ඩෙවලොප් දැන්. ඉතින් ඔයාට විනාඩි 5න් 10න් ටක් කාලා ඉන්ෆර්මේෂන් ඔක්කොම ටික ඔයාගේ ළඟට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හිතලා හොඳට බලලා අනිවාර්යයෙන්ම හොඳ තීරණයක් ගන්න. ඊළඟ ඇඩ්වයිස් එක තමයි මම ඔයාලට දෙන ඔයාගෙම විශ්ලේෂණයක් කරන්න, ඔයා තුළම ඇනලිසිස් එකක් කරන්න. ඔයාගේ තියෙන ශක්තින් මොනවද? ඔයාගේ තියෙන දුර්වල පැති මොනවද? එතකොට ඔයාට මේ සමාජයේ තියෙන අවස්ථා මොනවද? එතකොට ඔයාට මේ සමාජයේ තියෙන තර්ජන මොනවද? තර්ජන කියන්නේ ඔයාට මේ සමාජයෙන් එන්න පුළුවන් නෙගටිව් ඉන්ෆ්ලුවෙන්සස් මොනවද? ඉතින් ඒ වගේ දේවල් ඔයාම ඇනලිසිස් එකක් කරන්න. එතකොට ඔයාට පුළුවන් හොඳම ප්‍රතිඵලයක් ගන්න. ඉතින් මේ හැම දෙයක්ම ගැන කතා කරොත් ඔයාට සාර්ථක වෙන්න වගේ කාලේ සල්ලි මේ කිසි දෙයක් නාස්ති නොකර හොඳ තීරණයක් ගන්න කියලා මම වගේ ඉන්නවා. මොකද කාලය කියන දේ ලෝකේ ඉස්සරහට යනවා තප්පරෙන් තප්පරේ. අපි නැවතුණා කියලා ඒ කිසි දෙයක් නවතින්නේ නැහැ. කම්පිටිෂන් එක වැඩි. එතකොට ලෝකේ තියෙන කියන අවස්ථා හැමෝම බලන අවස්ථා ටක් ගාලා ළඟා කරගන්න. ඉතින් ඒ වගේ තැන්වලදී අපිත් ඒ විදිහට යන්න ඕනේ පීඩනයකින් තොරව. ඉතින් එතනදී මම හිතනවා මේ වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙයි කියලා කාලය අරගෙන හරි තීරණයක් ගන්න. ඒ කියන්නේ කරන්නම් වාලේ අර එක කෝස් කරන්න එහෙම යන්න එපා. මොකද ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ලංකාවේ සර්ටිෆිකේට් ඉෂුව කරන ගොඩක් කෝසස් ඉතින් වැලිඩ් නැහැ. ඔයා ඒ කියන්නේ මොන හරි දෙයකට යනකොට ඒ කියන්නේ පාත් එකකට උදාහරණයක් විදිහට මොකක් හරි රටකට ඇප්ලයි කරනකොට මැලේසියා කියමුකෝ. ඔයාට ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස් වලට ඔයා මොන හරි ලංකාවේ තියෙන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේට් කෝස් එකක් හරි ෆලෝ කරා කිව්වට බෑ. ඒකෙන් ඒ කියන්නේ තියෙන කාල සීමාවත් එක්ක මාස අවුරුද්දට අඩු නම් ඉතින් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් නැහැ. ඒ වියදම් කරන සල්ලි වල ඔයාලට IELTS TOEFL ලින්ග්විස්ටික් ස්කිල් වගේ කෝස් එකක් කරලා ඒ සර්ටිෆිකේට් එක අරගෙන සබ්මිට් කරලා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔය හැම දෙයක් ගැනම හිතලා හොඳ තීරණයක් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාලට හොඳ අවුට්පුට් එකක් ලැබෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට අවශ්‍ය මොනවා හරි දෙයක් තියෙනවා නම් ඊට අමතරව අනිවාර්යෙන් අපව සම්බන්ධ කරගන්න. අපේ WhatsApp නම්බර් එකේ description එකේ තියෙනවා. ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න, අපව subscribe කරන්න. ඉතින් මම නැවතත් ඔයාලට සුබ පතනවා. ඒ වගේම මම කියන්න කැමතියි A level විභාගයෙන් ඔයාලට විශ්වවිද්‍යාලය යන්න අසමත් වෙච්ච කෙනෙක් හෝ ඔයා හිතපු රිසල්ට් එක හම්බුනේ නැති කෙනෙක් ඉන්නවා නම් කිසිම විදියකින් කනගාටු වෙන්න එපා. මොකද හේතුව ඒ කියන්නේ මේක ජීවිතේ අවසානෙවත් ඒ කියන්නේ මේ මෙතනින් එහාට කිසිම දෙයක් ඔයාලට ඒ කියන්නේ නැතිම වෙලා යන්නේවත් නැහැ. මේ ජීවිතේ අවසානේ නෙමෙයි. මේක ඔයාලට හොඳ ආරම්භයක් කරගන්න. ඔයාගේ රිසල්ට් අඩුයි නම් ආයෙ ලියන්න. ඔයා කැමති නම්. නැත්තම් ඔයා බිස්නස් එකක් පටන් ගන්න. නැත්තම් ඔයා
ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් වලට අදාළ කෝස් එකක් ෆලෝ කරන්න. නැත්තම් ඔයා වෙන වොකේෂනල් පැත්තෙන් තෘතීක අධ්‍යාපනයේ පැත්තෙන් මොන හරි දෙයක් කරන්න. නැත්තම් ඔයාගේම කියලා පොඩි සොයන්න කියව පටන් ගන්න. ඉතින් මේ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. හින්දා හොඳට හිතලා හොඳ තීරණයක් ගන්න. මේ ජීවිතයේ අන්තිම දේ නෙමෙයි. මෙතනින් ඔයා ආරම්භයක් ගන්න. ජීවිතේ දිනන්නේ උත්සාහය සහ අපිව අඳුනගත්ත, තමන්ව අඳුනගත්ත මිනිස්සු විතරයි. ඉතින් මේ ලෝකේ ඒ කියන්නේ ලොකු තැන්වල ඉන්නේ ලොකු මිනිස්සු එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් වලින් නෙමෙයි. ගොඩක් බිස්නස්මන්ලු. ඉතින් ඒ නිසා ඔයාට හරියන පාත් එක හොයාගන්න ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඒක තමයි මට ඔයාට දෙන්න තියෙන මැසේජ් එක අවසානයේ. ඉතින් අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි ඔයාලගේ වටිනා කාලය වැය කරගෙන. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපේ වීඩියෝස් බලන්න, අපිට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට මොනවා හරි මැලේසියා ස්ටුඩන්ට් වීසා ගැන දැනගන්න තියෙනවා නම් ඒ ප්‍රොසෙස් එක A to Z ඔයාව ගයිඩ් කරන්න අපි ලෑස්ති. අනිවාර්යයෙන්ම අපිව කන්ටැක්ට් කරගන්න. ඉතින් අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. ඉතින් සතුටින් ඉන්න. ජීවිතේ හරි තීරණයක් ගන්න ඔයාලට අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බයි.